on සියලු දෙනාටම අද අපි බලන්න යන්නේ අරක කොහමද ගන්න පුළුවන් මේක කොහමද ගන්න පුළුවන් කියලා ඒක තමයි බලන්න යන්නේ. என்ன சிங்கள பேசுறாரு இதெல்லாம் ஒரு சிங்கள ஜூபி நம்ம பேச போறது සිංගල සිනමාවේ මෙතන ලබ්බේ තේලා රවුල කරකවලා සරණ ඔලගෙට කාලා රොබින් ෆෙනාන්ඩෝ කබාලි එහෙම කියපු තමන් එතකට නෙවිලා ඔව් මතයා එහෙම කියයි කියන්න කබාලි වගේ හිතුවද කබාලි බල් සතුටයි මගිල්ටි ඉතින් කවුද මම මෙතන කතා කරේ මම වැඩමක ඉන්නේ ඇතුලේ මේ වගේ කතා කරනපා හරිද මෙන්න මෙහෙමයි මේ දෙන්නටම පිස්සි හැදලා තියෙන්නේ මේක හරි ගස්සන්න ඕන නම් මේ රටෙන් බඩු අරගෙන හරි ගස්සන්න බෑ පිට රටෙන් තමයි බඩු ගෙන්නන්න ඕනේ ඒක බ්‍රෑන්ඩඩ් අයිටම් ටිකක් තමයි ගෙන්නන්න ඕනේ ඒක ගන්න ඕන නම් සායින්ද මරුදු ප්‍රධාන වීදියේ තියෙන ෆොරින් සිටියට තමයි යන්න වෙන්නේ එහෙනම් අපි යමුද ලස්සන වගේ ආදරේ එච්චර ලස්සන ඔය කොහෙද ගෙතිය මෙන්න මෙහෙම තමයි මං කිව්වේ මේ වර්ධත හරි ගස්සන්න ඕන නම් අපි එන්න ඕනේ දෙන තමයි ඒක තමයි මං කිව්වේ කටවාපන් දෙන්නම කටවාපන් මේක තමයි සායින්ද මරුදු ප්‍රධාන වීදියේ තියෙන ෆොරින් සිටි දැන් එතුළට ගිහිලා මොනවද ගන්න පුළුවන් හෝල්සේල් උත් ගන්න පුළුවන් රිටේල් උත් ගන්න පුළුවන් එතුළට ගිහිලා මොන දේ කොට නිකන් හිටපන් චුට්ටක් තල්ලු කරලා රයිට් දැන් එතුළට ගිහිල්ලා බලමු එන්න බලමු වාගපෝ ෆොරින් සිටි කියන එක අර කඩේ මේ කඩේ වගේම නෙමෙයි. තනිකර බ්‍රෑන්ඩ් එකක්. අමුතු දෙයක්. ඒක හේතුව දන්නවද? සමහර වෙලාවට ඔයගලගේ පවුල කට්ටිය රට ඉඳලා එද්දී ඔයගලන් අරක ගෙන්නන්න මේක ගෙන්නන්න කියලා කියනකොට ඒගොල්ලන් සමහර කතාව කියනවනේ මගේ රත්තරන් මගේ ලකේජ් එක බර වැඩි ඒක ගණන් වැඩි ඒක තමයි මං අරගෙන එන්න බැරි උනේ ඒකයි මේකයි කියලා එක කතා කියනවනේ. එතකොට ඔයගලන්ට දුක හිතෙනවනේ. එතකොට දුක හිතන්නේ නැතුව රට ඉඳලා ගන්න පුළුවන් ඕනම දෙයක් දැන් ලංකාවෙන් ගන්න පුළුවන් නම් ඒක තමයි සායින්ද මරුදු ෆොරින් සිටි කියන එක. මේ ෆොරින් සිටි වලින් ඕගලන්ට රට ඉන්දි වර්ග ಜಾති ගොඩකින් ඒ වගේම ඩ්‍රයි ෆෘට්ස් වර්ග ಜಾති ගොඩකින් චොක්ලේට් වර්ග නම් එකක් දෙකක් නෙමෙයි ಜಾති ගොඩක් තියෙනවා. ඒ වගේම පර්ෆියුම් අයිටම් උනත් ඕනම දෙයක් ඕගලන්ට මිලදී ගන්න පුළුවන්. ඕගලන්ට හෝල්සේල් උනත් රීටේල් උනත් ගන්න පුළුවන්. ඒ වගේම ඕගලන් ගාව කඩයක් තියෙනවා පොඩි කඩයක් තියෙනවා. ඒකට බාණ්ඩ ගෙන්න ගන්න ඕන නම් ඒකත් ඕගලන්ට හෝල්සේල් විදියට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම රට වටේම ඕනෙම තැනකට ඕගලන්ට ඔන්ලයින් ඩිලිවරි කරලා දෙනවා. එතකොට ඔයගලන් ඩිලිවරි ඕන නම් මේ නම්බර එකට කතා කරලා ඩිලිවරි හදාගන්න. මේ ඩේට්ස් වර්ග ගත්තොත් එහෙම අපි අහලවත් නැති නම් වලින් ගේට්ස් වර්ග තියෙනවා. මගේ සිංහලෙන් පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. අර ප්‍රොනන්සියේෂන් එක පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඒක ඩාම් වෙනවා, ඩූම් වෙනවා. දන්නවනේ මං ඩේට්ස් වර්ග නම් ටිකක් කියන්නම් අහන්නකෝ. අජුවා ඩේට්ස්, මබ්රුක් ඩේට්, මස්රුක් ඩේට්, මරියම් ඩේට්, සෆාවි ඩේට්, සගයි ඩේට්, කදොරි ඩේට්, සුකරි ඩේට්ස් with dry, එමිරේට්ස් ඩේට්, සුකරි ඩේට්ස්, අල්ජීරියන් ඩේට්ස්, ඔලින්ඩා ඩේට්ස්, සකයි ඩේට්ස්, සයිරි ඩේට්ස්, සහදි ඩේට්ස්, අම්බෝ, මස්රුක් ඩේට්ස්, ඩේට්ස් with honey අල්ජීරියන් ඩේට්ස් එහෙම කියලා රට ඉන්දි වර්ග ගොඩක් දැන් මෙලදී ගන්න පුළුවන් ෆොරින් සිටි වලින්. මෙන්න මෙහෙමයි සමහර වෙලාවට මම ඉංග්‍රීසි වලින් අර නම් කියනකොට පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. ඒකත් ගණන් ගන්න එපා. ඩ්‍රයි ෆෘට් වර්ග දන්නවද? ඩ්‍රයි ෆෘට් පයිනැපල්, ඩ්‍රයි ෆෘට් ඔරෙන්ජ්, ඩ්‍රයි ෆෘට් පීච්, ඩ්‍රයි ෆෘට් ජුජුබි, ඩ්‍රයි ෆෘට් බ්ලූබෙරි, ඩ්‍රයි ෆෘට් ඇපල්, ඩ්‍රයි ෆෘට් කිවි, ඩ්‍රයි ෆෘට් මික්ස්, ඩ්‍රයි ෆෘට් ස්ට්‍රෝබෙරි, ඩ්‍රයි ෆෘට් ෆිග්, ඩ්‍රයි ෆෘට් ෆිග් අල් අමීන් කියලාත් වර්ග තියෙනවා අනේ. ප්ලම් ෆෘට්, ප්‍රනිස් ෆෘට්, රයිසින් ෆෘට්, රයිසින් ගෝල්ඩන්, රයිසින් බ්ලැක්, රයිසින් ලොං අයන්, රයිසින් බ්ලැක් ජම්බෝ, රයිසින් ග්‍රීන් ජම්බෝ කියලා අම්බෝ මේ බලන්නකෝ. ඒකත් ඔයගලන්ට දැන් ෆොරින් සිටි වලින් ගන්න පුළුවන්. ඒ වගේම නට්ස් වර්ග ගත්තොත් එහෙම ආල්මන්ඩ් ජම්බෝ, පිස්තා නට්ස්, walnuts, pumpkin seeds green, pumpkin seed roasted white, sunflower seed white, sunflower seed roasted, kaju fresh, kaju roasted masala, mixed nuts, hazelnut fresh. ඒ වගේම chai seed, flax seed, black seed, sesame seed black, sesame seed white, brazil nuts, peach nuts, macadamia nuts, ඒ වගේම almond flakes, melon nuts කියලා, melon seeds කියලා. අම්මෝ මේ නට්ස් වර්ග වලින් මෙච්චර තියෙනවදානේ. අම්මෝ මේ ෆොරින් සිටි එකේ තියෙන බාණ්ඩ නම් අද කිය ඉන්න පුළුවන්. නමුත් මේ චොක්ලේට් වර්ග ටිකක් බලමුද? KitKat වලින් KitKat 1 bar, KitKat 2 bar, KitKat 3 bar, KitKat 4 bar, KitKat 6 bar වෙනකන් තියෙනවා. Snickers තියෙනවා, Mars තියෙනවා, Boundary තියෙනවා, Toblerone තියෙනවා, Dairy Milk තියෙනවා, Safari තියෙනවා, Toffilk තියෙනවා, Take 5 තියෙනවා, Break Choco තියෙනවා, Galaxy තියෙනවා, Dubai Kunafa තියෙනවා, Crunchy Choco, Tic Tac තියෙනවා, Chupa Chups තියෙනවා, Pachimo Choco තියෙනවා, Mentos තියෙනවා, මිල්කි බාර් තියෙනවා, ඒ වගේම වන්ඩර්ෆුල් චොකෝ තියෙනවා, කින්ඩර් ජොයි තියෙනවා, කින් එග් තියෙනවා, ජෙලි තියෙනවා, කින්ඩර් බීන්
කින්ද බියාන අම්මෝ මට මම නම් දන්නේ නැහැ මේ නමවල මේ බලන්නකෝ මේ නමවලින් නම් දන්නේ නැහැ නේ මම අහලවත් නේ මේ චොක්ලට් තියනවාද කියලා මම කාලවත් නේ ඒක ෆොරින් සිටි වලින් තියනවා කියනකෝ අර මේ බලන්නකෝ අර ටෝරෙන් වේෆර්ස් තියනවා ලොලිපොප් තියනවා ඕට් චොකෝ තියනවා අර මේ ටිෆැනි ටොෆි තියනවා අම්මෝ නම් දන්නේ නැති දේවල් තියනවානේ මේක කාලා තියනවාද ඕගොල්ලන් අර රටවලින් ඉන්න අයනුත් මේ වගේ බාණ්ඩ ටික ගෙන්නන්නේ නේ රටට ඒ බාණ්ඩත් මේ දැන් ෆොරින් සිටි වලින් ගෙන්න ගන්න පුළුවන් නම් මේ කොච්චර වටිනා අර බලන්නකෝ මේ අර ගෙම්මක් බලන්නකෝ ෆොරින් සිටි ලොකේෂන් ඔයගලන් කල්මුණ ඉඳන් එද්දී සායින්ද මරුදු KFC ඒ වගේම කාගල් ෆුඩ් සිටි පහු කරලා එද්දී අල් කමරූන් ස්කූල් එකට ළඟ තමයි ෆොරින් සිටි තියෙන්නේ අර රතු පාට බිල්ඩින් එකක් තියෙනවානේ අර බ්‍රෑන්ඩ් එකක් විදිහට හදලා තියෙනවානේ ඒ රතු පාට බැලුවාම නවතලට ගාලේ තුට යන්න ඒතකොට ඒක තමයි ෆොරින් සිටි ඔයගලන්ට ඒ විතරක් නෙමෙයි කඩේට ඇවිල්ලා තමයි ගන්න ඕන කියලා කිසිම දෙයක් නේ ඔයගලන් ඉන්න තැනටම ඩෙලිවරි කරලා ගන්නත් පුළුවන් රීටේල් විතරක් නෙමෙයි මේගොල්ලන් වැඩියම කරන්නේ හෝල්සේල් තමයි ඔයගලන් අරගෙන විකුණන්නත් පුළුවන් එතකොට මේ ස්ක්‍රීන් එකේ තියෙන නම්බර් එකට කතා කරලා ඔයගලන්ට ඕනම දෙයක් කතා කරලා ගන්න පුළුවන් හෝල්සේල් වලට හොඳ මිලක් දාලා තියෙනවා ඔයගලන්ට පිටරටෙන් බාණ්ඩ ගන්න ඕන නම් එකම තැන ෆොරින් සිටි දෙම්ම කතා කරන්න ෆොරින් සිටි එන කස්ටමර්ස්ලට ටීඋත් ෆ්‍රී දෙනවා ටී ෆ්‍රී එතකොට කස්ටමර් සර්විස් එකක් බලන්නකෝ අප வெளிநாட்டு பொருட்கள் வாங்க நல்ல இடம் எது